හායි අන්බොක්ස් කරන වීඩියෝ එකක් තමයි අද අරන් ආවේ. අද උදේම නැගිටලා මම කරන පළවෙනි වැඩේ තමයි මේක. ඉතින් ඒක වීඩියෝ එකක් ගන්න ඕනි කියලා හිතුණා. ඔයගොල්ලොත් එක්ක අන්බොක්ස් දැක්කා. මෙන්න මේක තමයි අන්බොක්ස් කරන්නේ. හරිද? මම ඊයේ ගත්තේ DJI Osmo Pocket 4. ක්‍රියේටර් කොම්බෝ කැමරා එක ගත්තේ. මම මේකේ 3 එක තමයි ගන්න ආසාවෙන් හිටියේ. මම මේ අවුරුද්ද පටන් ගද්දිම හිතාගත්තා 3 එකක් අනිවාර්යෙන්ම වැඩ කරලා සල්ලි එකතු කරලා ගන්නවා කියලා. හැබැයි ඊයේ ෂොප් එකට ගියාට පස්සේ අදහස වෙනස් වුණා. මෙන්න මේක තමයි ගත්තේ. මට මාර සතුටුයි. ඉතින් ඒක අන්බොක්ස් කරන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම බලමු මෙන්න මේකේ තියෙනවා මොනවද තියෙන්නේ කියලා. Osmo Pocket 4 ක්‍රියේටර් කොම්බෝ එකට එනවා items කෑලි බෑලි 16ක් එනවා. මේකේ කෑලි බෑලි 16ක් තියෙනවලු. ඒ වගේම තමයි shop එකකින් මේක මම ජපාන් වලින් ගත්තේ. යොදොබෂි කැමරා එකෙන් මම ගත්තේ. යොදොබෂි කැමරා එකෙන් ගන්නකොට කස්ටමර්ට දෙනවා මේකේ මොකක් හරි කැඩුනොත් හරි මේකේ මොනවා හරි හදන්න හරි මොනවා හරි වුණොත් එහෙම මේගොල්ලෝ අපි ඩිරෙක්ට් කතා කරගන්න ඕනේ DJI මොනවාද කයිෂා එකත් එක්ක. එයාලගේ කම්පැනි එකත් එක්ක තමයි අපි ඩිරෙක්ට් කතා කරන්න ඕනේ. යොදබෂි කැමරා එකට ගියාට බෑ. ඒක කියලා තියෙන ලෙටර් එකක් හම්බ වුණා. එහෙනම් අපි අන්බොක්ස් කරමු. මෙන්න මේව තමයි එන්නේ. මෙන්න මේව තමයි තියෙන්නේ. පොලිතින් එක ගැලෙව්වා. මට සතුටුයි. අනේ. බලමු ඉස්සෙල්ලා මොකද්ද මම ගන්න කියලා. අනේක. මේ මොකද්ද? මම ඇත්තටම මේ දන්නේ නැහැ මේ කැමරා එක ගැන. මට ඕන උනේ අර මම වීඩියෝ කරන්න ආසයි එකේ කිව්වා. මේ ඒකින්ද මට ඕන වුණා කැමරා එක ගන්න. හැබැයි මම මේකේ තියෙන දේවල් ගොඩාක් දන්නේ නැහැ. දන්න කට්ටිය ඉන්නවා නම් මට කමෙන්ට්ස් වලින් කියලා දෙන්න. මේ මොකද්ද මේ? පොඩි පවුච් එකක් වගේ එකක් තියෙනවා. ඊළඟට මේක නම් අර කැටලොග් එකක් වගේ එකක්. මේක තමයි තියෙන්නේ. මේක තමයි වස්තුව ඉන්නේ. මේක ඇරලා බලමු. අපි බලමු මොනවාද තියෙන්නේ කියලා. මයික් තියෙනවා. මේක තියනවා කියලා තියෙනවා. මයික් තියෙනවා මයික්. මේ මයික් වෙන්නේ නැති මෙවුවා. මේ චූටි චූටි කෑලි තියෙනවා. අර මොනවාද මැග්නට් මයික් එක තියෙනවා. අර ඇඳුමේ ගහගන්නේ කට්ටිය ටැග් එක ගලවන්න නැතුව කතා කරනවා වගේ ගහගෙන ඉන්නේ ඒවා තියෙනවා. මොනවාද මේ මොනවාද මට තේරෙන්නේ නැහැ. මට මේක වැඩිද මන් දන්නේ. කේබල් තියෙනවා. මේ තියෙන්නේ. මේ කැමරා එකක් තියෙනවා. මේ විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මට සතුටුයි. හරි මම මෙහෙම කියන්නම්. මේක මම ගත්තේ ජපාන් වලින් ඉන්නේ. මට ප්‍රයිස් කියන්න අමතකුණානේ. මේක යෙන් 99880යි. යෙන් 99880යි. හරි නේද මං කිව්වා? කොළ 9යි සෙන් 9ක් වගේ උනේ. මේක එකපාර ගෙවලා ගන්න පුළුවන්. එම ගන්නවා නම් ලේසි. නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් බුම් කත්සු විදිහට. ඒ කියන්නේ ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්. ට්‍රයිපොඩ් එක. අපි ගලවමු. Remove before use. Okay. මට සතුටුයි. කැමරා එක තියෙනවා. මේක අපිට settings හදාගන්න පුළුවන් language එක ඉංග්‍රීසි වලට දාමු.
confirm start තියෙනවා MK තියෙන දේවල් ටික පැහැදිලි කරලා තියෙනවා settings හදනකොට oh my god මේ බලන්න මං ඉන්නවා මේකේ rotate කරන්න පුළුවන් start බයත් හිතනවා මේක හෙල්ලෙන විදියට අද ඉඳන් wide angle lens එකකුත් තියනවානේ අද ඉඳන් මේකෙන් තමයි මම කොහේ හරි ගියාම වීඩියෝස් කරන්නේ අපි බලමු වීඩියෝස් quality කොහොමද කියලා එහෙනම් ඔයගොල්ලොත් බලන් ඉන්න ඔයගොල්ලොත් මේකක් ගන්න අනිවාර්යයෙන්ම ගන්න bye bye මගේ සතුට වැඩිකමට මම නිකන් පිස්සෙක් වගේ කියවුවදත් මන් දන්නේ නැහැ හැබැයි ඇත්තටම මේක හරිම ෂෝක් හරි කම්ෆර්ටබල් අතටත් මේ අයිටම්ස් ඔක්කොම යූස් කරලා ටික ටික ඉගෙන ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලොත් දන්න දෙයක් තියෙනවා නම් මට අනේ කියලා දෙන්න. එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. මම මේක ජපාන් වල ගත්තේ ආයිමත් කියන යොදබෂි කැමරා එකෙන්. යෙන් 99880යි. බුන්කත්සු කරන්න ගන්නත් පුළුවන්. මේගොල්ලොන්ගේ ගන්නවා නම් මේ මොනවා හරි වුණොත් හරි කැඩුනොත් හරි මොනවා හරි වොරන්ටි හරි මොනවා හරි කතා කරගන්න ඕන නම් ෂොප් එකත් එක්ක කතා කරන්න බෑ කෙලින්ම DJI කම්පැනි එකත් එක්ක තමයි හෙඩ් ඔෆිස් එක නෙමෙයි කම්පැනි එකත් එක්ක තමයි කතා කරගන්න ඕනේ එහෙනම් වීඩියෝ එක බලුවට thank you channel එක subscribe කරන්න මොනවා හරි තියෙනවා නම් අනේ කමෙන්ට් කරන්න bye bye